ජීවිතේ අපිට දේවල් එක්ක තියෙන කෙමිස්ට්‍රි එක හරිම වැදගත්. එතකොට තමයි ජීවිතේට සැබෑ රසය එකතු වෙන්නේ. හැබැයි ඊට කලින් ඔයා A level වලට බයෝ හරි මැක්ස් හරි කරන කෙනෙක් නම් A level වල කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එක ඔයා හරියට කරලා තියෙන්න ඕනි. එහෙම කරලා තිබ්බේ නැත්නම් අර මං කිව්වා වගේ රහක් එකතු වෙන්නේ නැහැ. ඉතින් අද දවසේදී අපි කතා කරන්නේ ඒ කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එක ගැන. ඉතින් මේ කෙමිස්ට්‍රි ගැන කතා කරන්න අද මාත් එක්ක එකතු වෙනවා කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එකේ අතිවිශාල දැවැන්තයෙක්. ඒ තමයි කසුන් සඳරුවන් සර්. ඉතින් සර් ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන් සප්නා. ඉතින් මම මේ සංවාදය පටන් ගත්තෙම කෙමිස්ට්‍රි ගැන කතා කරලා. ඉතින් මම සර්ගෙන් අහන්න කැමති. සර්ට අනුව ඇත්තටම මේ කෙමිස්ට්‍රි කියන්නේ මොකද්ද? මම කලින් අර ජීවිතයේ කෙමිස්ට්‍රි එක හරි සරලව කතා කරා. ඒ වගේම අපිට කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එක ගැනත් එහෙම සරලව කතා කරන්න පුළුවන්ද? අපි මේ ටියුෂන් වලට හඳුන්වලා දීපු එකක් තමයි කෙමිස්ට්‍රි සරලකරණය. ඒකත් එක්ක ඇත්තටම මේ කෙමිස්ට්‍රි කියන එකට ඩිෆිනිෂන් එකක් දෙනවා නම් ගෙදරට ගේන පළතුරු ගෙඩියක් ඉදෙන එකේ ඉඳන් අපි ඔයාලා වයසට යන එකේ ඉඳන් බොන වතුර එකේ ඉඳන් අපි පාවිච්චි කරන කොස්මැටික් වල ඉඳන් අපි ලෙඩ වුණාම බොන බෙහෙත් පෙත්ත වෙනකම්ම තියෙන්නේ කෙමිස්ට්‍රි එකක්. මේ හැමතැනම කෙමිස්ට්‍රි එකක්. ඉතින් සරලව සප්නා ජීවිතේම කෙමිස්ට්‍රි. අපි දරුවන්ටත් හරි ආදරෙන් ජීවිතයට කෙමිස්ට්‍රි උගන්වනවා. ඉතින් මං හිතන්නේ ඒක හරිම ලස්සන නිර්වචනයක්. ජීවිතේම කෙමිස්ට්‍රි එකක්. හරිම ලස්සනයි. ඉතින් හරි. කෙමිස්ට්‍රි ගැන කතා කරන මේ කසුන් සඳරුවන් ඇත්තටම කවුද කියලා බලාගෙන ඉන්න ඔයාලගෙන් සමහර අය නොදන්නව වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම සර්ගෙන් අහනවා කවුද මේ කසුන් සඳරුවන් කියන්නේ? කසුන් සඳරුවන් කියලා කියන කෙනාට දෙන්න පුළුවන් සරලම අර්ථ දැක්වීම මහ පොළොවේ මිනිස්සෙක්. අපි හැමතිස්සෙම අපි ගැටෙන්නේ දුප්පත් අම්මා තාත්තගේ දරුවොත් එක්ක. ඉතින් මේ වෘත්තිය මන් තෝරගන්නත් එක හේතුවක් ඒක සාමාන්‍ය මහ පොළොවේ මිනිස්සෙක්. ඉතින් සර් කිව්වා වගේ සාමාන්‍ය මහ පොළොවේ මිනිස්සෙක්. ඉතින් මේ මහ පොළොවේ මිනිස්සයා මේ කෙමිස්ට්‍රි ඉගෙන ගන්න දරුවන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරනවා කියලා අපි දන්නවා. අද අපි කතා කරන්නේ ඒ ගැන. ඉතින් සර්ට කොහොමද හිතුනේ සර් කෙමිස්ට්‍රි ගුරුවරයෙක් වෙන්න ඕනි කියලා? සහ සර් මේ කෙමිස්ට්‍රි ෆීල්ඩ් එකට ආපු ගමන මුල ඉඳන්ම පටන් ගත්ත ගමන අනිවාර්යයෙන්ම ඒක සරල එකක් නොවෙන්නේ නැති. ඒකේ බාධක ගොඩක් තියෙන්නේ නැති. ඉතින් සර් අපි ආපු ගමන් මග ගැන ටිකක් කතා කරමු. ඔව්. ඇත්තටම සප්නා මේ මම ප්‍රාථමික අධ්‍යාපනය හදාරලා ඉවර වෙලා සමල්ලගම ආදර්ශ විද්‍යාලයෙන් මගේ ද්විතීක අධ්‍යාපනය සඳහා ඒ වෙනකොට ඒ පාසලේ ගත්ත වැඩිම ශිෂ්‍යත්ව ලකුණු ලබාගෙන මට ඒ වෙද්දී රොයල් එකට යන ලකුණු තිබුණා. ඒ වුණාට අපේ ගෙදරින් මාව යොමු කරනවා මගේ ද්විතීක අධ්‍යාපනය කරා වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයට. රදපස අභිමානය අපේ දකුණු පළාතේ විශිෂ්ට මිශ්‍ර පාසලක් වෙන අපේ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයට. වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ සොසයිටිස් කිහිපයක වැඩ කටයුතු කරගෙන ඒකේ වැඩ කටයුතුත් එක්ක අධ්‍යාපන වැඩ කටයුතු හදාගෙන යන ගමන් මග ඇතුළේදී මම මගේ පළමු අර මට විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා සුදුසුකම් තිබුණත් මට ඉංජිනේරිං යන්න සුදුසුකමක් ඒ වෙද්දි තිබුණේ නැහැ. මම පළමු වර දිස්ත්‍රික්කේ 99 වෙනියා ඒ 2C1ක් අරගෙන පළමු වරම කෙමිස්ට්‍රි වලට එකක් ගත්තා මට. ඒකත් එක්ක මම තව අවුරුද්දක් A level කරන්න තීරණය කරනවා. ඒ A level කරන එක ඇතුළේදී මම ඒ අවුරුද්දේදී මගේ කඩේම සපුරගෙන ඉවර වෙලා ලංකාවේ හැමෝගෙම හීනයක් වෙච්ච පෙරාදෙණිය යුනිවර්සිටි එකට පෙරාදෙණිය යුනිවර්සිටි එකේ ඉංජිනේරින් ෆැකල්ටි එකට යන තීරණය කරනවා. ඉතින් ඒකත් එක්ක ඒ ගත්ත තීරණෙත් එක්ක ඒකේ තියෙනවනේ අර ෆීල්ඩ් සිලෙක්ෂන් එක්සෑම් එකක්. ඒකෙදි ඒ අවුරුද්දේ අර සාමාන්‍යයෙන් GPA එක ටිකක් වැඩි අය තමයි යන්නේ ඉලෙක්ට්‍රොනික් ඇන්ඩ් ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින්. ඒකට හම්බන්තොට දිස්ත්‍රික්කෙන් ගියපු අයගෙන් මට ඒකට සුදුසුකම් ලබන්න පුළුවන් වුණා. ඒක සාමාන්‍යයෙන් ටිකක් අඩු අවස්ථාවක් මනුස්සයෙක්ට හම්බෙන. ඉතින් ඒකත් එක්ක වැඩ කටයුතු කරගෙන යද්දී ඇත්තටම කෙමිස්ට්‍රි ගුරුවරයෙක් විදියට එනවා කියන එක මහ දැවැන්ත හීනයක් මට තිබුණ දෙයක් නෙවෙයි. මේ හැමදේම ගොඩක් ලංකාවේ ටියුෂන් ගුරුවෝ මේකට අත්පොත් ලැබුවා වගේ මටත් මේකට එන්න වෙන්නේ ගෙදර තිබිච්ච ආර්ථික ප්‍රශ්නත් එක්ක. ඉතින් එක වෙලාවකදී මට මතකයි මගේ තාත්තා කියනව ඇහෙනවා මම දැන් ණයක්
අරන් නැත්තේ ලේබැංකුවෙන් විතරයි කියලා. ඉතින් ඒකත් එක්ක මට සිද්ධ වෙනවා සමහර තැන්වලට මට කැම්පස් එකේදී වියදන් ටික හදාගන්න වගේ දේවල් එක්ක ගෙදරටත් කීයක් හරි දෙන්න වගේ අර පොඩි අදහසක් මට තිබුණා ගෙදර වෙනස් කරන පරම්පරාව වෙනස් කරන කෙනා මම වෙන්න ඕන කියලා. ඉතින් ඒකත් එක්ක ටියුෂන් වලට මම අත්පොත් තියන්නේ ගෙදර තියෙන ආර්ථික ප්‍රශ්න ජය ගන්න ඕන නිසා. ඒක තමයි ටියුෂන් වලට මම අත්පොත් තියන විදිය. ඉතින් සර් මේ වෙනකොට දකුණු පළාතේ තියෙන ලොකුම කෙමිස්ට්‍රි ක්ලාස් එක තියෙන සර්ට කිව්වොත් මං හිතන්නේ මං හරි. අනිවාර්යෙන්ම හරි. ඉතින් මේ ආපු ගමන් මග අනිවාර්යෙන්ම පහසු ගමන් මගක් නෙමෙයි. ඒ ගමන් මගේ බාධක ගොඩක් තියෙන්නේ නැති, සගේ අත්දැකීම් ගොඩක් තියෙන්නේ නැති. ඉතින් මං කැමති මේ ලොකුම කෙමිස්ට්‍රි ක්ලාස් එක දක්වා යන ගමන් මග මොන වගේද කියලා දැනගන්න. ඔව් සප්නා. මේක මේ අර මං ඔයාලට කිව්වනේ කලින් කතාව නතර කරේ මම පන්ති වලට එන්නේ ආර්ථික ප්‍රශ්නයක් එක්ක කියලා. ඒකත් එක්ක ඒ දවස්වල පේරාදෙණියේ අපි පොඩියට පන්ති කරා මේ කැම්පස් ළමයෙක් විදිහට ඉන්න කාලේ. එහෙම පේරාදෙණියවට පන්ති කරලා ඉඳලා ඩිග්‍රී එකත් කරන ගමන් අපි සිකුරාද රැයට කැම්පස් එකේ දවස් 5 ඉඳලා සිකුරාද රැයට 12:20ට බස් එකක් තිබුණා ත්‍රිකුණාමලය හම්බන්තොට බස් එකක්. ඉතින් ඔක අර මේ වීකෙන්ඩ් එකට ළමයි එනකොට සම්පූර්ණම මේ ෆුලි ලෝඩඩ්. හැබැයි ඉතින් අපි අර ගලාහන්දියෙන් අමාරුවෙන් ඒ බස් එකේ එල්ලිලා ඒ බස් එකේ අපි රත්නපුර හරියට විතර සමහර දවසට ෆුට්බෝඩ් එකේ ආපු දවසුත් තිබ්බා. එහෙම දවස්වලදී අපි රත්නපුර හරිය ඉඳන් සමහර දවසට ඉතින් වාඩි වෙන්න හම්බෙනවා. ගොඩක් දවසට ඇහැලියගොඩ හරියට එනකන් හිටගෙන ඇවිල්ලා 6:20 විතර වෙනවා අපි අපේ ගෙදර තියෙන හරියට එනකොට. එහෙම ඇවිල්ලා අපි ඒ දවස්වල 7ට විතර පන්තියක් පටන් ගත්තා අඟුණුකොළ පැලැස්සේ. ඇතරම මේ අර එළිය ක්ලාස් එකක් කියලා අපි පළවෙනියට පටන් ගත්ත පන්තිය. ඒ පළවෙනියට පටන් ගත්ත පන්තිය ඇතුළේදී පළවෙනි දවස්වල අපි හෑන්ඩ් බිල් බෙදලා මම්මයි හෑන්ඩ් බිල් බෙදුවේ. පළවෙනි දවසේ ආපු ළමයි සංඛ්‍යාව 0යි. දෙවෙනි සතියේත් යනවා ඉතින්. මේක කොයි හරි විදියකට හැදෙවි වගේ එකකුත් තිබ්බා. පොඩි විශ්වාසයක්. ඉතින් ඒකත් එක්ක දෙවෙනි දවසෙත් කියන්න සතුටුයි ආපු ළමයි සංඛ්‍යාව 0යි. තුන්වෙනි දවසේදී පොඩි අඳුරන කන්ටැක්ස්ට් එකකින් ළමයි 4 දෙනෙක් විතර අපි ඇවිල්ලා තිබුණා. මේ වැඩේදී මතක් කරන්න ඕන අපිට අත්පොත් තියන්න උදව් කරේ අඟුණුකොළ පැලැස්සේ මගේ ආදරණීය ගණිත ගුරුවරයා ගාමිණී ටීහේවගේ සර් කියලා ආපු ළමයි කිහිප දෙනෙක් හිටියා. ඒ ආපු පළවෙනි ළමයි කිහිප දෙනාගෙන් එක දරුවෙක් දිස්ත්‍රික්කේ පළවෙනිය 2020 මගේ පළවෙනි බැච් එකේ පන්තියක් විදිහට හරියටම සිලබස් එකක් උගන්වපු. ඉතින් ඒකත් එක්ක ඒ කතාව ඇතුළේදී අපි ටිකින් ටික පන්තිය අඟුණුකොළ පැලැස්සේ වර්ධනය කරන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් ඒකත් අර මාර සුන්දර දෙයක් නෙවෙයි. අපි උදේ අඟුණුකොළ පැලැස්සේ පන්ති කරලා හවස මට එතන ඉපසපි අර එදිනෙදා වියදම් ටික හදාගන්න ගෲප් ක්ලාස් ටිකකුත් කරා. ඉන්ඩිවිජුවල් ක්ලාස් ටිකකුත් කරා. උදේ අඟුණුකොළ පැලැස්සේ. හවස මාතර කැකනදුරේ. අර කැකනදුරට අම්මගේ ස්කූටර් එකක් තිබුණා ඒකෙන් එනවා. කැකනදුරේ ඉඳන් ඊළඟ පන්තිය හම්බන්තොට ලුණු ලේවායේ ඔෆිසර් කෙනෙක්ගේ දරුවෙක්ට එහි යනවා. අනන්ත අප්‍රමාණ තිබුණා තෙමිච්ච කැකනදුරේ ඉඳන් හම්බන්තොටම තෙමීගෙන ගියපු දවස්. අද හැබැයි මේ දේවල් කතා කරද්දී හරිම සුන්දරයි. ඉතින් ඒ දවස්වලත් අර යන වාහන දිහා එහෙම ආදරෙන් බලාගෙන ස්කූටරෙන් අපි හම්බන්තොට ගියා. ඉතින් ඒකත් එක්ක එහෙම තමයි පොඩියට පන්ති පටන් ගත්තේ. හැබැයි අපි ඒ දවස්වලත් අපේ ළඟට ආපු දරුවන්ට අපි ඉතා දැඩි සාධාරණයක් කරා. ඉතින් ඒකත් එක්ක අපිට අඟුණුකොළ පැලැස්සේදී පුළුවන් වෙනවා දෙවැන්ත පන්තියක් නිර්මාණය කරන්න. අඟුණුකොළ පැලැස්සේ විදියට විද්‍යා ගණිතාංශයක එතෙක් මෙතෙක් ඉතිහාසෙ තිබිච්ච ලොකුම පන්තිය ළමයි 100 ගානක පන්තියක්. ඒකත් එක්ක අපි තංගල්ලට එනවා 2019 මට මතක විදියට මැයි 26. ඇවිල්ලා අපේ පළවෙනි බැච් එකෙන් අපිට පුළුවන් වෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කේ පළවෙනිව දෙන්නෙක් හදන්න. ඒ අතරේදී දිස්ත්‍රික්කේ දෙවෙනිය හතරවෙනිය වගේ මුල් 10 අතරටත් අපි ලොකු රෑන්ක් සංඛ්‍යාවක් ගේනවා. දෙවෙනි කතාව අපි දෙවෙනි අවුරුද්ද වෙද්දී හම්බන්තොට දිස්ත්‍රික්කේ වැඩිම ඒ සාමාර්ථ ලේඛනේ නිර්මාණය කරනවා. ඊට පස්සේ තමයි අපි මාතරට එන්නේ. ඒ මාතරට එන එකත් එක්ක 2022 දී පළවෙනි බැච් එකෙන් මාතරත් අපි තංගල්ලේ තියපු රෙකෝඩ් එකම තියලා දිස්ත්‍රික්කේ පළවෙනියෙක් හදනවා. ඉතින් ඒකත් එක්ක සප්න අපිට මාතර හදපු දිස්ත්‍රික් ප්‍රශ්න එක
එයා ලංකාවේ 2. 2023 වෙද්දී දකුණු පළාතේ ලොකුම ඒ සාමාර්ථ ලේඛනය අපි හදලා තංගල මාතර නගර දෙකේම දිස්ත්‍රික්ක පළවෙනිව දෙන්නම අපි හදනවා. 2024 දිත් අකණ්ඩව අපිට තමයි දකුණු පළාතේ වැඩිම ඒ සාමාර්ථ ලේඛනය තිබුණේ. ඒ විතරක් නෙවෙයි. ඒක අර ඒ වෙද්දී අපි ඔන්ලයින් ක්ලාසස් වලට පොඩි මොවත් ගියපු නැති කාලෙත්. ඔන්ලයින් ක්ලාසස් නැති ෆිසිකල් ක්ලාසස් විතරක් කරන ගුරුවරයෙක් ලංකාවේ හදපු වැඩිම කෙමිස්ට්‍රි ලිස්ට් එක තමයි ඒ අවුරුද්දේ ඒක. ෆිසිකල් ක්ලාසස් විතරක් කරන ගුරුවරයෙක් හදපු ලොකුම ලිස්ට් එක. ඒක තමයි දකුණු පළාතේ ලොකුම කෙමිස්ට්‍රි පන්තියේ කතාව. ඉතින් මං හිතන්නේ හරිම අභියෝගගත ඒ වගේම හරිම සුන්දර කතාවක්. ඉතින් රිසල්ට්ස් ගැන අහන රිසල්ට්ස් ගැන හොයන මේ ලෙවල් කරන අපේ ආදරණීය නංගිලා මල්ලිලාට තවත් ඉතින් සාක්ෂි ඕන වෙන්නේ නැහැ මං හිතන්නේ රිසල්ට්ස් ගැන. ඉතින් ඊළඟට මං දැනගන්න කැමති මෙහෙම රිසල්ට්ස් බිහි කරපු පන්තියක් කොහොමද අනිකුත් කෙමිස්ට්‍රි ක්ලාසස් වලින් තව තවත් විදි වලින් වෙනස් වෙන්නේ කියලා. කියන්නේ රිසල්ට්ස් අතින් අපි දන්නවා කසුන් සඳරුවන් සර්ගේ ක්ලාස් එක නම්බර් 1 කියන තැන තියෙනවා කියලා. ඊට අමතරව දකුණු පළාතේ විශිෂ්ටතම කෙමිස්ට්‍රි ක්ලාස් එක මේක කියලා කියන්න අනිවාර්යයෙන්ම තවත් සාධක තියෙනවා. ඉතින් සර් මොනවද මං කියන අනිත් සාධක? ඔව් සප්නා. අපි මේ ටියුෂන් එකට එද්දී ටියුෂන් එකේ පොඩි මේ රැල්ලක් තිබුණා. අර මීටර් ක්ලාස් කියලා කල්චර් එකක් තිබුණා. ඒ කියන්නේ මේ දක්ෂ ළමයි ටිකකට විතරක් උගන්වන සංස්කෘතියක්. ඇත්තටම මේ අපි දැනුවත් සමහර දක්ෂ ළමයි ගෙදරකට අරන් ගිහිල්ලා ඒ ළමයින්ට විතරක් උගන්වන වගේ කල්චර් එකක් තිබුණා. ඉතින් මට මුලින් ඉඳන් ඕනුනේ හැම දරුවෙක්ටම තේරෙන්න උගන්වන්න. පළවෙනිම දේ අපි මේ හැම දෙයකටම ඉතා දැඩි සූදානමක් සහිතව තමයි පන්තියට එන්නේ. ඉතින් හැම දරුවෙක්ටම මේ දේවල් කියලා දෙන්න පුළුවන් තරම් සරලම ගාන ඉඳන් සරලම සිද්ධාන්ත ඉඳන් ගැඹුරුම සිද්ධාන්තයට එනකන් ඒ ලස්සන උදාහරණත් එක්ක අපි හැම දරුවෙක්ටම තේරෙන්න කෙමිස්ට්‍රි කියලා දෙන එක තමයි පළවෙනිම දේ. දෙවෙනි දේ අපි ඊටාම විධිමත් විභාග පද්ධතියක් පන්තිය තුල හදලා තියෙනවා. පාඩමක් අවසානයේදී මාසයක් අවසානයේදී වගේ තියරි පන්ති වලට දාලා අපි ටෙස්ට් තියෙනවා. ඒ වගේම රිවිෂන් එකේ හැම සතියකටම අපි ටෙස්ට් එකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් රිවිෂන් එකක් ඉවර කරන්නේ ටෙස්ට් 50ක් විතර තියලා. ඒකත් එක්ක ඒවත් අර සාමාන්‍ය ටෙස්ට් නෙවෙයි ෆුල් ටෙස්ට්. MCQ 50 ස්ට්‍රක්චර්ඩ් 4 6 යන ටෙස්ට්. ඒ ටිකට අපිට දායක වෙන ඒව හදන ලංකාවේ ප්‍රධාන පෙළේ ජාතික පාසල් වල ඉන්න ගුරු මඩුල්ලක් අපිත් එක්ක ඉන්නවා පාසල් ගුරුවරු. මොකද ඒකට අර පේපර් වලට මාකින් වල හරියටම පොයින්ට්ස් දාන්න යාලා. මේ මාකින් වල මාකින් ලියන්න යාලා. පේපර් වල මාකින් ලියන්න යාලා. ඒකත් විශේෂයක්. ඒකත් වගේම හැම දරුවෙක් ගැනම අවධානය යොමු කරන්න පුළුවන් වෙන අපි දරුවෝ ටික වෙනම ඉන්ස්ට්‍රක්ටර් ටීම් වලට කඩලා අපි ඉන්ස්ට්‍රක්ටර්ස්ලා පත් කරලා තියෙනවා. ඒ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා විදිහට ගන්න විභාගය කරලා ඒ විභාගෙට කෙමිස්ට්‍රි MCQ 40ට වඩා 50යිනේ තියෙන්නේ. 40ට වඩා ගත්ත 14ක් ළමයි එහෙම නැත්නම් අනාගත වෛද්‍ය ඉංජිනේරුවන්. ඉතින් ඒ දරුවන්ගේ තියෙන දැනුම ලස්සනට අර පන්තියත් ඒ දරුවන්ට පන්තිය ගැන පොඩි අර අනිත් පන්ති වලට වඩා සෑහෙන බද්ධතාවයක් මේ පන්තියත් එක්ක හදලා තියෙනවා. ඒ බද්ධතාවෙත් එක්ක ඒ දරුවෝ සම්පූර්ණයෙන් මේ දරුවන්ගේ තියෙන දේවල් ටික නංගිල මල්ලට දෙනවා. ඒක තමයි ලොකුම දේ. ඒකත් එක්ක අපේ වැඩ කරන මැනේජ්මන්ට් ටීම් එක බොහොම දරුවෝ ගැන හිතමින් හැම මොහොතකම දරුවොත් එක්ක ඉන්න වෙනම කේස් මැනේජ්මන්ට් ටීම් එකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. පැය 24ම ක්‍රියාත්මක හැම පැත්තක්ම ආවරණය කරන කේස් මීඩියා ටීම් එකක් අපිට ඉන්නවා. මේක උගන්නන තනි මම හිටියට මේක ලොකු වැඩක් කරන ලොකු කෙමිස්ට්‍රි ටීම් එක වැඩක්. ඒක නිසා තමයි මේ වගේ ප්‍රතිඵල හැම දරුවෙක්ටම අපිට දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් සර් කිව්වා වගේ ඉදිරියට ඔබට පෙනෙන්නට කසන් සඳරුවන් කියන චරිතය විතරක් හිටියට ඒ චරිතය පිටිපස්ස මහා පවුරක් ඉන්නවා. ඒ වගේම මේ සර්ත් එක්ක කරපු කතා බහින් මට තේරුණ එක දෙයක් තමයි, කියන්නේ මගේ ඔළුවට ආපු දෙයක් තමයි, සාමාන්‍යයෙන් දෙමව්පියෝ දරුවන්ව පාසල් යවන්න කිසිම බයක් නැතුව. ඒ කියන්නේ පාසල් යවුවම දෙමව්පියෝ හිතනවා අපේ දරුවෝ හොඳට ඉගෙන ගන්නවා, ගුරුවරු හොඳට ළමයි බලාගෙන කිසි ප්‍රශ්නයක් නැහැ දවල් 1:00 යනකම්. හැබැයි ටියුෂන් ක්ලාස් එකකට ඒ ලෙවල් උනත් තමන්ගේ දරුවෙක්ව යවුවට පස්සේ අම්මලා තාත්තලා වද වෙනවා. ඇත්තටම අර පාසලේ ලබා දෙනවා වගේ මග පෙන්වීමක්ම මගේ දරුවට ටියුෂන් ක්ලාස් එකේදී හම්බෙනවද? එයා හොඳට ඉගෙන ගන්නවද කියන එක. ඉතින් සර්ත් එක කරපු කතා බහෙන් මං හිතන්නේ මේක බලන ආදරණීය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුණත් උන්වහන්ට දැන් තේරෙනවා සර්ගේ කෙමිස්ට්‍රි ක්ලාස් එකට ඔයාගේ දරුවව යවුවට පස්සේ බය වෙන්න කාරණාවක් නැහැ. මේ මග පෙන්වීම, ඒ හැමදේම තමන්ගේ දරුවට ලැබෙනවා.
ඉතින් සර් දැන් අපි මේ දක්වාපු ගමන් මගේ හැම දෙයක්ම කතා කරා. ඒත් එක්කම තමයි මට අහන්නට ලැබුණා සර්ගේ තියෙනවා විශේෂ ඇගයීම් ක්‍රමයක් කියලා. අවෝඩ් සෙරමනි එකක් වගේ. මං හිතන්නේ මම හරි. ඉතින් මං හිතන්නේ ළමයි හරි කැමති තමන්ගේ ජයග්‍රහණයන් වෙනුවෙන් ඇගයීමක් ලැබෙනවා නම්. ඉතින් සර් අපි ඒ ගැන ටිකක් කතා කරමු. ඔව් සප්න මේ මම අර ඒකත් එක්ක මට තව එක දෙයක් එකතු කරන්නම් අර දෙමව්පියොන්ට කිව්ව එකත් එක්ක අපි පන්ති ඇතුළේ ඉතා දැඩි විනයක් පවත්වා ගන්නවා සහ අම්මලා තාත්තලාට අර ගුරුවරයාත් එක්ක හැමතිස්සෙම සම්බන්ධ වෙන්න පුළුවන් විදිහේ පන්තියක් තමයි අපි පන්තිය හදලා තියෙන්නේ. අපි පේරන්ට්ස් මීටින් එහෙම පන්ති ඇතුළේ තියෙනවා. ෆිසිකල් පේරන්ට්ස් මීටින්. ඒක තමයි සාමාන්‍යයෙන් අපි ඔය මාතර ළඟදී දෙමව්පියෝ 1000ක විතර පේරන්ට්ස් මීටින් එකක් තිබුවා. මං හිතන්නේ ඒක ලංකාවේ ලොකුම පේරන්ට්ස් මීටින් එක වෙන්නේ නැති. ඉතින් අම්මලා තාත්තලාට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකත් එක්ක අර අම්මේ තාත්තේ දුවේ පුතේ අපි පන්තියේ තියෙන අවෝඩින් සෙරමනි 3ක් තියෙනවා. පළවෙනි එක තියරි ටෙස්ට් කියන ප්‍රෝග්‍රෑම් එකෙන් ඒ තියරි ටෙස්ට් වල වැඩිම ලකුණු ගන්න දරුවෝ 25 දෙනා අපි ඉනිෂියල් කෙමිස්ට්‍රි අචීව්මන්ට් අවෝඩ්ස් කියලා අර අවෝඩින් සෙරමනි එකකින් අපි අගයනවා. ඒකත් එක්ක අර දරුවෙක්ට රිවිෂන් එකකට යන්න කලින් දෙවෙනි අවුරුද්ද පටන් ගන්න කලින් පළවෙනි අවුරුද්දේ වැඩ ටික මොන විදියටද ගොඩ දාන්නේ කියන එක සම්බන්ධවයි දෙවෙනි අවුරුද්දට දරුවන්ට යම් බලාපොරොත්තුවක් තියාගෙන දෙවෙනි අවුරුද්ද පටන් ගන්න පුළුවන් වෙනවා. ඒක ඇතුළේදී අපි අර මේ අර පළවෙනි 25 දෙනාට අමතරව තව පොඩි ලස්සන තව අවෝඩ් එකක් දෙනවා. ඒ තමයි most improvement student කියන එක. අර පළවෙනි 25 දෙනා අතරට එන්න බැරි වුණත් පළවෙනි ටෙස්ට් එකේ ඉඳන් අවසාන ටෙස්ට් එක දක්වා වැඩිම ලකුණු වැඩිවීම පවත්වා ගන්න දරුවෝ අපි තෝරනවා. ඒතර ඕන දරුවෙක්ට ඒකට එන්න පුළුවන් නේ. පළවෙනි 25 දෙනාට එන්න බැරි වුණාට අපි එහෙම අවෝඩ් එකකුත් දෙනවා. දෙවනි අවෝඩින් සෙරමනි එක තමයි අපි අර රිවිෂන් ටෙස්ට් වල රිවිෂන් ටෙස්ට් 30ක් ගියාට පස්සේ අපි interim chemistry achievement award කියලා තව සෙරමනි එකක් තියෙනවා. ඒ අර අපි අවසාන papers series එක final exam target papers කියලා අපි යන්නේ. ඒ series එක පටන් ගන්න කලින් ඉතා අධිසංවේදී papers ටික පටන් ගන්න කලින් අපි ආයිසරයක් දරුවෝ මොටිවේට් කරන තව පන්ති ඇතුළේදී අවෝඩින් සෙරමනි එකක් තියෙනවා. ඒ වගේම අපි අවසානයේ අන්තිම දවසේදී එක්සෑම් එකට දැඩි විශ්වාසයක් හදලා ෆයිනල් කෙමිස්ට්‍රි අචීව්මන්ට් අවෝඩ් එක තියලා තමයි දරුවෝ විභාගයට යවන්නේ. මේ අවුරුද්දේ බලාපොරොත්තුවෙන් ඉන්න අපි ලංකාවට අලුත් වැඩක් හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. කෙමිස්ට්‍රි 2025 උසස් පෙළ රිසල්ට්ස් ආවට පස්සේ ඒ අවෝඩින් සෙරමනි එක අපි දැනට රහසක් විදිහට තියාගන්නම්. අපි ඒක රිසල්ට්ස් ආවට පස්සේ සමාජගත කරන්න. ඒ කියන්නේ අපිට පොඩි සර්ප්‍රයිස් එකක් කුතුහලයට කාරණාවක් ඉතුරු කරා. ඉතින් අපේ ළමයි හිතන අපිට ඉස්කෝලේදී විතරයි ප්‍රයිස් ගිවින් සෙරමනීස් වල අත්දැකීම ගන්න පුළුවන් කියලා නෑ. දැන් ඔන්න ටියුෂන් ක්ලාස් එකේදීත් ඔයාලට ඒ අත්දැකීම ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම සර් වර්තමානයේදී බොහෝ දෙනා කතාවට ලක් කරන කරුණක් තමයි මේ තාක්ෂණය කියලා කියන්නේ. තාක්ෂණය කියලා කිව්වට පස්සේ වර්තමානයේ වනකොට AI තාක්ෂණය ලෝකයේ විශාල පෙරලියක් කරලා තියෙනවා. ඉතින් සර්ගේ මේ ක්ලාස් එකට සර් තාක්ෂණය කියන දේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ කොහොමද? මම කැමතියි ඒ ගැන දැනගන්න. සප්නා ඒ දවස්වල අපි ක්ලාස් එකකට ගිහිල්ලා ක්ලාස් එකක් කට් වුණාට පස්සේ ලෙඩ වෙලා කියමුකෝ, මලගෙදරක් වෙලා කියමුකෝ, අපිට රෙකෝඩින් එකක් බලන්න විදියක් තිබුණේ නැහැ. අපි ක්ලාස් එකට ෆිසිකල් ක්ලාස් වෙන දරුවන්ටම අපි සියලු පහසුකම් සහිත වෙබ්සයිට් එකක් kschemistry.lk කියන වෙබ්සයිට් එක අපි හදලා තියෙනවා. ඒක මේ වෙද්දි ලංකාවේ සාමාන්‍යයෙන් එඩියුකේෂනල් ප්ලැට්ෆෝම් එකක් විදිහට ගත්තට පස්සේ ඉතා ඉහළ මට්ටමේ සියලු පහසුකම් තියෙන වෙබ්සයිට් එකක්. දරුවෙක්ට ඕනනම් ඒ කියන්නේ පන්තිට යම් කාලයකට පස්සේ සහභාගී වෙච්ච දරුවෙක්ට මුලින් ඉඳන් අපි ස්ටඩි පැක් විදිහට සියලු පාඩම් ටික දීලා තියෙනවා. ගිය සතියේ පන්ති එන්න බැරි වෙච්ච දරුවෙක්ට මේ සතියේ පන්ති එන්න කලින් බලලා එන්න ගිය සතියේ රෙකෝඩින් එක හැම සතියෙම අප්ලෝඩ් කරලා ඒකෙන් අපිට ඒ අදාළ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන් විදිහට අපි ඒ අදාළ ප්ලැට්ෆෝම් හදලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි මේක ඇතුළේදී අර ඒ දරුවගේ ලකුණු මොන විදිහට ටෙස්ට් වල වෙනස් වෙන්නේ කියන එක බලන්න අර මාක් ඇනලිසිස් සිස්ටම් එකක් හදලා දරුවට හැමතිස්සෙම ලකුණු මේ වෙලාවේ විචලනය වෙන්නේ මෙහෙමයි, මේ විදිහට තමයි ටික ටික වැඩි වෙන්නේ, දැන් ටිකක් අඩු වෙනවා වගේ ග්‍රැෆිකල් රිප්‍රසන්ටේෂන් එකක් එක්කත් දරුවට ලකුණු මොන විදිහට ඇනලයිස් කරන්න පුළුවන් විදිහේ වැඩසටහනකුත් අපි මේක ඇතුලේ හදලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මාස ගාණක් කෙමිස්ට්‍රි වලටම ට්‍රේන් කරපු AI බොට් කෙනෙක්. අපිට ඒ දවස්වල කෙමිස්ට්‍රි ප්‍රශ්නයක් ආවට පස්සේ අපි පොත් පෙරලනවා, අයියලා අක්කලාගෙන් අහනවා. දැන් එහෙම ඕනේ නැහැ. අපේ පන්තියේ දරුවෙක්ට පුළුවන්
ඒ බොට්ට ඒ ප්‍රශ්න දෙන්න. එයා සිංහලෙන් ඉංග්‍රීසි වලින් කියන මාධ්‍ය දෙකෙන්ම උත්තර දෙනවා. කෙමිස්ට්‍රි වලටම මේ රිසෝස් බුක් එකට මේ කියන්නේ කෙමිස්ට්‍රි වල නිව් සිලබස් රිසෝස් බුක් වලට ට්‍රේන් කරපු පොට් කෙනෙක් අපිට ඉන්නවා. ඉතින් ඔය කියන දේවල් එක්ක තව ටෙක්නොලොජි කියන එක උප්පරිම වශයෙන් අපි අපේ පන්තියේදී දරුවන්ට මුසු කරලා තියෙනවා. ඉතින් ඒකත් අපේ පන්තියේ තියෙන දෙවන්ත සුවිශේෂීතාවයක්. ඉතින් මං හිතන්නේ තාක්ෂණය ගැන තවත් කතා කළ යුතු නැහැ අර AI ගැනම සර් ගෙනාපු සාධකෙත් එක්ක. මොකද AI තාක්ෂණය ස්මාර්ට් විදිහට භාවිතා කරන ටියුෂන් ක්ලාස් එකක් කිව්වම ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ දන්නවා ඉතින් එතනින් එහාට තවත් කතා කරන්න දෙයක් නැහැ තාක්ෂණය සම්බන්ධව කියලා. ඉතින් සර් දැන් අපි කතා කරා සර්ගේ ක්ලාසස් වල ගමන් මග හැමදේම. ඉතින් දැන් මේ බලන් ඉන්න අය දැනටමත් ඔන්න අපේ ආදරණීය නංගිලා මඩලා කැමැත්තෙන් ඇති සර්ගේ ක්ලාස් එක කොහෙද තියෙන්නේ ඉක්මනටම යන්න ඕනි ක්ලාස් එකට කියලා. ඉතින් සර් අපි මතක් කරමු කොහෙදද අපිට සර්ගේ ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. ඔව් සප්නා අපි දැනට තංගල්ල සාත්‍ර අධ්‍යාපන ආයතනයට අදාළව 2026 2027 පන්ති පවත්වාගෙන යනවා. 2026 පන්ති පුනරීක්ෂණ පන්තිත් පේපර් ක්ලාසුත් ඒ වගේම 2027 සිද්ධාන්ත පන්තිත් ඒ වගේම ඊට සමගාමීව මාතර සිප්යාන අධ්‍යාපන ආයතනයේදී අපේ පන්ති පැවැත්වෙනවා. ඒ වගේම මේ පණිවිඩේ මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියන ආදරණීය දූල පුතාලට අපි ඔයාලගේ පන්තිය ඔයාලා බොහොම අර විශ්වාසයෙන් හොයන කෙමිස්ට්‍රි පන්තිය හරියටම මාර්තු 1 වෙනිදා පළවෙනියටම එන්න පුතේ ජීවිතේ දිනන හැටි අපි කියලා දෙන්නම්. තංගල්ල සාත්‍ර අධ්‍යාපන ආයතනයේ මාර්තු 1 අපි පටන් ගන්නවා හරියටම උදේ 8ට සාත්‍රිකේ. ඒ වගේම එදාම හවස සිප්යාන අධ්‍යාපන ආයතනයේදී පටන් ගන්නවා මාර්තු 1 වෙනිදා හරියටම හවස 1ට පළවෙනිදා හරියටම 1ට පළවෙනියට එන්න අපේ පන්තියට. ඉතින් ඔන්න මේ පණිවිඩෙත් ඔයාලට ලැබුණා. ඉතින් A level කියන්නේ ඕනම දරුවෙක්ගේ ජීවිතේ හරිම කඩයිම් සම්දිස්ථානයක්. මොකද ඒ තන වැරදුනා කියලා කියන්නේ ඒක ජීවිතේ ලොකු කඩාවැටීමක්. ඉතින් මං හිතන්නේ A level වලට බයෝ තෝරගන්න, මැක්ස් තෝරගන්න ගොඩාක් දෙනා බය වෙනවා කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එක ගැන. ඉතින් තවදුරටත් ඒක බය වෙන්න කාරණයක් නෙමෙයි. සිතේ සනසීමෙන් ඔන්න ඔයාලට දැන් ඉගෙන ගන්න අවස්ථාවකුත් තියෙනවා. ඉතින් පන්තියට එන්න කියන ආරාධනයටත් කලින් සර්ගෙන් මං අවසාන වශයෙන්ුත් දැනගන්න කැමති. ඉතින් සර් අවසාන වශයෙන් මේ කෙමිස්ට්‍රි ශ්‍රේෂ්ඨයේ කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එකේ අධි දැවැන්තයෙක් විදිහට අවසාන වශයෙන් සර්ට මේ අපිව බලාගෙන ඉන්න ආදරණීය මගේ පැත්තෙන් කිව්වොත් නංගිලා මල්ලිලා එයාලට සර්ට මොකද්ද දෙන්න දින පණිවිඩය සහ උන්ගේ දෙමව්පියන්ට? ඔව් ඇත්තටම මේ පණිවිඩය අපි ප්‍රධානව දෙන්නේ මේ අවුරුදු සාමාන්‍ය පෙළ විභාගය කරන දරුවන්ට. ඉතින් ආදරණීය දුවේ පුතේ සාමාන්‍ය පෙළ විභාගේ ලියලා ඔයාලා ජීවිතේ අර පුංචි කාලේ ඉඳන් දැකපු හීනය යථාර්ථයක් කරගන්න ඕන පන්ති ටික ඒ කඩයින් විභාගේ පටන් ගන්නවා. හරියටම ඒ කඩයින් විභාගෙට පන්ති ටික හරි තැනකින් පටන් ගන්න පුතේ. මොකද හේතුව මේකත් එක්කම මම කියන්නම් උසස් සාමාන්‍ය පෙළදී වගේ උසස් පෙළට පන්ති තෝරද්දි ප්‍රාදේශීය නගරයක කීයටවත් නතර වෙන්න එපා. මොකද ප්‍රාදේශීය නගරකදී ඔයා කීවෙනියද කියලා මැනෙන්නේ මේක තරඟකාරී විභාගයක්. ලංකාවේ තියෙන තරඟකාරීම විභාගේ. ඒකට තරඟය තියෙන පිටියට එන්න ඕන. එහෙම නැත්නම් අර මගේ ටැග්ලයින් එකක් තියෙනවා තරඟයේ ඇත්තේ පිටිය තුල නම් ඔබත් පිටිය තුල ක්‍රීඩා කළ යුතුය. එසේ නොමැති විට ඔබ පිටියෙන් පමණක් නොව තරංගයෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒක නිසා පළවෙනි දේ දුවේ පුතේ හරි පන්ති තෝරගන්න. හරි පන්ති තෝරගනිද්දී ඔයාලට ලැබෙයි හෑන්ඩ් බිල් පොත් මැගසින් හැමදේම ඔයාලට ලැබෙයි. ටීවී ඇඩ් ඔයා දකි. ඒ වුණාට ඔයා 27 26 බැච් වල අයියලා අක්කලාගෙන් අහන්න. ඒ ලැබෙන ප්‍රතිඵල ලේඛන ඇතුළේදී පුතේ අර මම කලිනුත් කිව්වේ ඔයා පොදු ශිෂ්‍යයෙක්. ඉතින් මේ පොදු ශිෂ්‍යයා කියන එක ඇතුළේ මේ ටියුෂන් මාපියාවේ දිස්ත්‍රික්කේ එකක් දෙකක් විතරක් මාකට් කරලා ටියුෂන් හදපු ගුරුවරු ඉන්නවා. ඒ කියන්නේ ඒ පන්තිවල සාතිශය බහුතරය ෆේල්. ඉතින් ඒක නිසා බහුතරයකට ප්‍රතිඵල හදපු ලොකු A ලිස්ට් එකක් තියෙනවද කියලා බලන්න. ඒ ගුරුවරයාට කීයක් අදාළ විෂයේදී ඒ තියෙනවද කියලා බලන්න. එක අම්මේ තාත්තේ ඔයා දරුවෙක් යොමු කරද්දී අනිවාර්යෙන් ඒ දේ අනිවාර්යෙන්ම බලන්න. ඊළඟට මේ කාලේදී අර පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ඔන්ලයින් විතරක් ක්ලාසස් යන්න. එහෙම ඔන්ලයින් විතරක් ක්ලාසස් ගිහිල්ලා අපි මේ වැඩේ දිනන්න බෑ කියලා කියන්නේ. හැබැයි මම දන්න හම්බන්තොට මේ ඩවුන් සවුත් ක්ලාසස් වල ගත්තට පස්සේ හම්බන්තොට මාතර ගත්තම සාමාන්‍යයෙන් අර 100ට එකක් දෙකක් විතර තමයි මෙඩිසින් ඉංජිනේරින් යන්නේ ඔන්ලයින් ක්ලාසස් through. ඉතින් එතකොට පදනම තියෙන්නේ ෆිසිකල් ක්ලාසස් වල. ඉතින් අපි
දරුවන්ට ඔය කියන දේවල් ටික හරියට ඇනලයිස් කරන්න සහ තව එක දෙයක් තියෙනවා. අර සමහර ගුරුවරු තමන් අර මේ අර වැස්ස පෑවුවා වගේ නගරයක් තෝරගන්නවා. තමන්ගේ තියෙන ආර්ථික ප්‍රශ්න ටික විසඳන නගරයකට ගිහිල්ලා පන්තියක් පටන් ගන්නවා. ඒ තමන්ගේ ආර්ථිකමය කාරණේ ගොඩනගා ගත්තට පස්සේ එයා ඒ ටවුන් එකෙන් යනවා. අම්මලා තාත්තලාට තව වැදගත්ම දෙයක් තියෙනවා කියන්නේ නගරයට වග කියන නගරයට නිශ්චිත වෙලාවල් දෙන්න පුළුවන් පන්ති තෝරගන්න. ඒක ඔයාගේ ජීවිතේ ඔයාගේ දරුවා වෙනුවෙන් කරන ලොකුම ඉන්වෙස්ට්මන්ට් එක වෙයි. ඉතින් අපි දරුවන්ට ආරාධනා කරනවා අපේ පන්තියේ ටැග් ලයින් එක එන්න ජීවිතයම දිනන්න. ඔව්. ඉතින් මං හිතන්නේ අද දවසේදී කෙමිස්ට්‍රි ගැන අපි ඉතාමත්ම වැදගත් වටිනා කතා බහක නිරත වුණා. ඉතින් මේ වෙනකොටත් තමන්ගේ හිතේ කෙමිස්ට්‍රි ගැන ප්‍රශ්නයක් තිබ්බනම් ආදරණීය නංගිලා මාල්ලේලාගේ දෙමව්පියන්ගේ ඒ ප්‍රශ්න විසඳන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් සර් බොහොමත්ම ස්තුතියි අද දවසේදී මේ හරවත් කතා බහට එකතු වුණාට. ඉතින් අවසාන වශයෙන්ුත් කියනවා සර් කිව්වා වගේ තරඟය ඇතුලේ ප්ලේ කරන්න කෙමිස්ට්‍රිත් එක්ක ජීවිතේ ජය ගන්න එන්න කසුන් සඳරුවන් සර්ගේ කෙමිස්ට්‍රි ක්ලාස් එකට.